අර මතකද දැන් අවුරුදු 2ක් විතර ඇති දක්ෂ ව්‍යාපාරිකයෙක් තාත්තා කෙනෙක් කෝටි ගාණක බිස්නස් එකකට එළියට බැස්සා. බහිනකොට ගෙදර හිටපු පොඩි එකා ගල් කැටයක් අරගෙන කාර් එකේ අතුල්ලනවා. තාත්තා ඩිකිය ඇරලා ඩිකියට දැම්මේ බ්‍රීෆ් කේස් එක. ඩිකිය තිබ්බා වීල් බ්‍රෂ් එක. පොඩි එකා ගල් කැටෙන් අතුල්ලනවා කාර් එක. කේන්තිය කොච්චර ආවද කියනවනම් අර වීල් බ්‍රෂ් එක අරගෙන කොල්ලට ගැහුවා. දමලා ගැහුවා. පොඩි එකා කරන සමහරක් දේවල් දිහා බලලා සතුටු වෙලා නැද්ද තාත්තා? එහෙමනේ. ප්‍රතිරූප ගොඩ නගන්න එපා. මේ වචනේ නම් කියන්න පුළුවන් පැය 4ක් විතර. මේවා හරි මධ්‍යස්ථ වෙන්න. දුකක් ඇති වෙනවා නම් පින්නතුනේ ප්‍රශ්නයක් ඇති වෙනවා නම් මැදිහත් නොවීමේ නිසා නෙමෙයි. අර පොඩි එකා මොකක්ද අර කාර් එකේ ඇඳලා තිබ්බා. කොල්ලා ගල් කැටයක් අරගෙන කාර් එකේ ලියලා තිබ්බා. මම මගේ තාත්තට ගොඩක් ආදරෙයි කියලා. පුරුදු වෙන්න ඉවසන්න. තප්පර 30ක් ඉවසලා බෙල්ල හරවලා බැලුවනම් ගහයිද ගල් කැටේ වීල් බ්‍රෂ් එකේ. මම මගේ තාත්තට ආදරෙයි කියලා ලියලා තිබ්බේ. ජීවිතේ ඉවසලා බැරිම තැනක් වෙනවනේ. ඔතන දිවසන්ට